සුබ දවසක් සියලු දෙනාටම. ගොඩක් වෙලාවට අපි AI වීඩියෝ එකක් ජෙනරේට් කරගන්නවා නම් අපට එක ලිමිට් තියෙනවා. සාමාන්‍යයෙන් අපිට අන්ලිමිටඩ් AI වීඩියෝ ජෙනරේට් කරගන්න තියෙන වෙබ්සයිට් ප්‍රමාණය ගොඩක් අඩුයි. ඒ වගේ වීඩියෝ ජෙනරේට් කරගන්න නම් අපට පැකේජ් බයි කරන්න වෙනවා. ඒත් මම ඔයාලට කියන්න යන මේ වෙබ්සයිට් දෙකෙන් ඔයාලට අන්ලිමිටඩ් ඊටම ඒ ක්වොලිටි වීඩියෝ ඩවුන්ලෝඩ් කර ගැනීමට හැකි වෙනවා. හරි අපි බලමු මේ වෙබ්සයිට් දෙක මොනවාද කියලා. හරි මුලින්ම මම මගේ Chrome එකට ගිහිල්ලා මේ විදිහට ටයිප් කරගන්නවා grow කියලා GROK කියලා සර්ච් කරගන්නවා. ඊට පස්සේ එන පළවෙනි වෙබ්සයිට් එක තියෙනවා සුදු පාට බෑග්ග්‍රවුන්ඩ් එකේ කළු පාට ලෝගෝ එකක් තියෙනවා පොඩි. එන්න ඒකට ක්ලික් කරගෙන ඒක ලොග් වෙනවා. හරි දැන් ඔයාලට මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන් වෙනවා. මෙතනින් sign up එකට ක්ලික් කරන්න එකපාරක්. ඊට පස්සේ ඔයාලගේ Google account එකක් දීලා මේ වෙබ්සයිට් එකේ sign up වෙලා ඉන්න ඕන. sign up with Google account ගිහිල්ලා මම මෙතන මගේ account එක දීලා මෙතනින් sign වෙනවා. හරි. දැන් මේ විදියට sign වුණාට පස්සේ මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. දැන් මුලින්ම වම් පැත්තේ කෙළවරේ තියෙන imaging කියන කුඩ එකපාරක් ක්ලික් කරගන්න මේ විදියට. මම මේ විදියට ක්ලික් කරගන්නවා. එතකොට මේ වෙබ්සයිට් එක හරහා නිර්මාණය කරලා තියෙන image කිහිපයක් පෙන්වනවා. මේ වගේ ඇත්තටම ඇනිමේෂන් එකත් අපිට මේ විදියටම ගන්න පුළුවන්. මම නිකමට මෙතන එක්සැම්පල් එකක් පෙන්නන්න. ඊට පස්සේ මම මගේම ඉමේජ් එකක් ජෙනරේට් කරගෙන ඒක වීඩියෝ බවට කන්වර්ට් කරලා ඔයාලට පෙන්නන්නම්. මුලින්ම ඉස්සෙල්ලා මේ වෙබ්සයිට් එකේ තියෙන ඉමේජ් එකකට යන්නම්කෝ. මම මේ ඉමේජ් එක මේ විදිහට ක්ලික් කරගෙන ගිහිල්ලා මෙතනින් වීඩියෝ එක නිකන් ස්පයිසි නෝමල් මෙතන තියෙන ඊට පස්සේ ෆන් එක තියෙනවා. මම ඒකට එකක් තෝරාගෙන නිකන් වීඩියෝ එකක් මම ජෙනරේට් කරගන්නවා. මේකෙන්ම නිර්මාණය කරපු ඉමේජ් එකට අදාළව මම වීඩියෝ එකක් ජෙනරේට් කරගන්නවා. ඊට පස්සේ මම ඔයාලට පෙන්නන්න මම ඉමේජ් එකක් මේකේ ජෙනරේට් කරලා ඒක වීඩියෝ එකක් බවට කන්වර්ට් කරන හැටි. හරි මේක කන්වර්ට් වෙන එක මම ඔයාලට කියනවා අපේ මේ channel එකේ තියෙන හැම වෙබ්සයිට් එකක්ම free use කරන්න පුළුවන් වෙබ්සයිට් තමයි අරන් එන්නේ. ඒ වගේම තමයි එක pro නොමිලේ buy කරගන්න හැටිත් මම ඔයාලට ඉස්සරහට කියනවා. මම මේක දැනට ගෙනල්ලා තියෙනවා Canva Pro එක කොහොමද නොමිලේ ගන්න කියලා. ඒ වගේ ඉස්සරහට තවත් ගොඩක් දේවල් ගේනවා. ඔයාලට මතක් කරන්නේ අපේ channel එක subscribe කරලා තියාගන්න කියලා. හරි. දැන් මේ විදිහට බලා ගන්න පුළුවන් වෙනවා මම අර මේකෙදි නිකන් තෝරාගත්ත image එක වීඩියෝ එකක් බවට කන්වර්ට් වෙලා තියෙන විදිහ. අපිට පුළුවන් අපි කැමති විදිහට වීඩියෝ එක ජෙනරේට් කරගන්න මෙතන මේක වීඩියෝ කියන තැන අපේ prompt එකක් ඇතුළත් කරගෙන. හරි. දැන් මම පෙන්නන්න මගේම image එකක් නිර්මාණය කරලා ඒක වීඩියෝ එකක් බවට කන්වර්ට් කරලා. දැන් මේ විදිහට ආයි බැක් වෙලා මෙතන type to imaging කියලා තියෙනවා. එතන අපි image prompt එකක් ඇතුළත් කරගන්න ඕනේ. මෙතනට ඔයාලගේ attach කරගන්න පුළුවන් ෆයිල් කැමති නම් මම මේ විදිහට මගේ නිශ්චිත prompt එකක් නැහැ. මම ඒ නිසා normal එකේ මෙන්න මේ විදිහට type කරගන්නවා. futuristic car in the city කියලා මේ විදිහට type කරගන්නවා. ඔයාලා image prompt තියෙනවා නම් ඒව ඇතුළත් කරලා ඔයාලට පුළුවන් image අදාළ image download කරගන්න. මම මේ විදිහට futuristic car in the city කියලා type කරගෙන enter කරනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහේ result එක අපිට බලා ගන්න පුළුවන් වෙනවා. හරි. මේ තියෙන්නේ අදාළ image ටික ගොඩක් තියෙනවා මේකේ. අපි කැමති එකක් තෝරාගෙන මේක අපිට වීඩියෝ බවට කන්වර්ට් කරගන්න පුළුවන්. හරි. මම දැන් පෙන්නන්නම් ඔයාලට කන්වර්ට් කරගෙන මේ image එක වීඩියෝ එකක් බවට. මම මේ image එක තෝරා ගන්නවා. මෙතන මේක වීඩියෝ. මෙතන ඔයාලට පුළුවන් වීඩියෝ prompt එක ඇතුළත් කරගන්න ඔයාලගේ අදාළ image එකට. මම මේක නිකන් දැනට මෙතනින් එකක් සිලෙක්ට් කරලා normal වලට හදලා පෙන්නන්න වීඩියෝ එකක්. හරි. මෙතන මේ දේ ක්ලික් කරගෙන මේකේ මම දෙනවා normal එක. normal එක දීලා මේක වීඩියෝ උඩ ක්ලික් කරගන්න. ඊට පස්සේ මේ විදිහට වීඩියෝ එක ජෙනරේට් වෙනවා. හරි. ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට මම දාගත්ත image එක වීඩියෝ එකක් බවට ජෙනරේට් වෙලා තියෙනවා. හරි. දැන් මම මෙතන මේක වීඩියෝ කියන තැනට normal marker එකක් add කරන්න. මම ගා prompt නෑ මේ වෙලාවේ. ඒ නිසා මම නිකන් add කරනවා accident in this car කියලා වගේ එකක් add කරනවා. ඊට පස්සේ මම ආයෙත් මේක regenerate දෙනවා. ඊට පස්සේ බලමු අපි generate වෙන එක. දැන් බලා ගන්න පුළුවන් ඔයාලට අපි ඇතුළත් කරපු වීඩියෝ
ප්‍රොම්ප්ට් එක මම ඇතුළත් කර ඇතන ප්‍රොම්ප්ට් එක කියන පොඩි කොටසක් ඇඩ් කරේ එන්න එකට අදාළව අපිට ලැබිලා තියෙන වීඩියෝ එක. දැන් ඔයාලට මේක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මෙතන හાર્ඩ් ලකුණට එහන් තියෙන ඩවුන්ලෝඩ් අයිකන් එක උඩ ක්ලික් කරලා මේ වීඩියෝ ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මේක ඇත්තටම අන්ලිමිටඩ් ෆ්‍රී. ඔයාලට ඇති තරම් මේ විදිහේ වීඩියෝ ඩවුන්ලෝඩ් කරගෙන ඔයාලගේ Facebook YouTube වගේ ප්ලට්ෆෝම් වල රීල්ස් විදිහට ෂෝට් විදිහට අප්ලෝඩ් කරන්න පුළුවන් ඔයාලට. හරි ඔයාලට මේ වෙබ්සයිට් එක ගැන ඕනම ප්‍රශ්නයක් තියෙනවා නම් පහළ කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. අනිවාර්යයෙන්ම රිප්ලයි එක දානවා. හරි අපි යන්න අපේ දෙවෙනි වෙබ්සයිට් එක බලන්න. මම මේ විදිහට අලුත් ටැබ් එකක් ඕපන් කරගෙන Meta Create කියලා සර්ච් කරගන්නවා. සර්ච් කරගත්තට පස්සේ එන පළවෙනි වෙබ්සයිට් එක මෙන්න මේ විදිහට නිල් පාට බෑග්ග්‍රවුන්ඩ් එකේ සුදු පාට රවුමක් තියෙන අයිකන් එක තියෙන වෙබ්සයිට් එක උඩ මම මේ විදිහට ක්ලික් කරගන්නවා. Meta AI කියලා තමයි තියෙන්නේ. හරි මේකටත් අපි ලොගින් වෙලා ඉන්න ඕන මුලින්ම. මෙතන ලොගින් උඩ ක්ලික් කරලා මෙතන දෙන්න continue with email address. ඊට පස්සේ ඔයාලගේ email address එක ගහන්න ඕන. ඊට පස්සේ ඔයාලගේ first name surname එක ගහන්නයි. එතනටත් ගහගන්න. ඊට පස්සේ birthday එක add කරන්නයි. ඒවත් ඒ විදිහට ඇඩ් කරගෙන පාස්වර්ඩ් එකක් දෙන්න. පාස්වර්ඩ් එක දුන්නාට පස්සේ ඔයාලගේ නම ඇතුළත් කරන්න එනවා ආයි පාරක්. එතනට ඔයාලගේ නම ඇතුළත් කරගන්න. හරි. ඊට පස්සේ අපිට එනවා කෝඩ් එක ඇතුළත් කරගන්න වෙරිෆිකේෂන් එක. ඔයාලා ඇතුළත් කරපු ඊමේල් එකට අදාළව වෙරිෆිකේෂන් කෝඩ් එකක් ඇවිල්ලා ඇති ඔයාලගේ ඊමේල් එකට. ඊමේල් එකට ගිහින් චෙක් කරලා ඒ කෝඩ් එක අරන් මෙතනට ඇතුළත් කරගන්න. හරි. මම මේ විදිහට කෝඩ් එක ඇතුළත් කරගෙන වෙබ්සයිට් එකට ලොග් වෙනවා. හරි දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේ වෙබ්සයිට් එක හරහා ක්‍රියේට් කරලා තියෙන වීඩියෝ. මේ තියෙන්නේ මේ වෙබ්සයිට් එක හරහා ක්‍රියේට් කරගත්ත වීඩියෝ කිහිපයක්. හරි අපි දැන් යමු අපේම කියලා වීඩියෝ එකක් ජෙනරේට් කරගන්න මේ වෙබ්සයිට් එක හරහා. වම් පැත්තේ කෙළවරේ තියෙන ක්‍රියේට් කියන උඩ එකපාරක් ක්ලික් කරගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන් වෙනවා. මෙතන ධන ලකුණු තියෙන. එතනින් ඇටච් කරගන්න පුළුවන් ෆයිල්. ඊට පස්සේ මෙතන ඉමේජ් කියලා තියෙනවා. ඉමේජ් උඩ ක්ලික් කරගන්න. ක්ලික් කරගෙන ඔයාලට ඕනි ඉමේජ් එකක්ද වීඩියෝ එකක්ද කියලා මෙතනින් සිලෙක්ට් කරගන්න පුළුවන්. මම දැනට ඉමේජ් දෙනවා. මෙතනින් ඔයාලට අවශ්‍ය සයිස් එක තෝරගන්න පුළුවන්. පෝර්ට්‍රේට්ද ලෑන්ඩ්ස්කේප්ද කියන එක. හරි දැන් ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් variety witness stylization කියලා. මේ ඔයාලට කැමති විදිහට ඇඩ්ජස්ට් කරගන්නත් පුළුවන්. හරි දැන් මම distribute image කියන තැනට නිකන් මම අර කලින් වගේම පොඩි prompt එකක් ගහ ගන්නවා futuristic car කියලා. හරි මම විදිහට futuristic car කියලා type කරලා enter කරනවා. දැන් මේ විදිහේ result එක අපිට බලා ගන්න පුළුවන් වෙනවා. දැන් මෙතන රීස්ටයිල් කරගන්න පුළුවන් මේ විදිහට කැමති ඔයාලා කැමති මේ ඕනම එකට ඔයාලා මේකට කැමති රීස්ටයිල් කරගන්න පුළුවන් වෙනවා. හරි දැන් මම මේ ඉමේජ් එක වීඩියෝ බවට ජෙනරේට් කරන්න යන්නේ. පහලින් තියෙනවා කස්ටම් ඇනිමේට් කියලා එකක්. හරි දැන් මම ඒක උඩ එකපාරක් ක්ලික් කරගන්නවා මේ විදිහට. ඊට පස්සේ අපිට ඩිස්ට්‍රිබියුට් ඇනිමේෂන් කියන තැනට වීඩියෝ ප්‍රොම්ප්ට් එක ඇතුළත් කරන්න එන්නේ. මම මේ විදිහට මේකෙන් නෝමල්ම වීඩියෝ ඇනිමේෂන් එක ඇතුළත් කරගන්නවා. ඔයාලට පුළුවන් ඔයාලගේ ඉමේජ් එකට අදාළ ප්‍රොම්ප්ට් එක ඔයාලම නිර්මාණය කරගත්ත ප්‍රොම්ප්ට් එක ඇතුළත් කරගන්න. මේ ප්‍රොම්ප්ට් ගන්න පුළුවන් ඔයාලට ChatGPT හරහා ඉතම් ලේසියෙන්. ඒක ගැන වීඩියෝ එකක් ගේනවා ඉස්සරහට මම. හරි distribute animation කියන තැනට මම නිකන් normal prompt එකක් ඇතුළත් කරගන්නවා මේ විදිහට moving very fast කියලා. දැන් animate කෙනෙකුට එකපාරක් ටේක් කරගන්නවා. හරි අපිට වම් පැත්තේ උඩින් බලා ගන්න පුළුවන් වෙනවා වීඩියෝ එක දැන් ජෙනරේට් වෙන ගමන් තියෙනවා. හරි මේ තියෙන්නේ අපි ඇතුළත් කරගත්තර පොඩි ප්‍රොම්ප්ට් එකට අදාළව නිර්මාණය වුණ වීඩියෝ කොටස. ඊටම රියලිස්ටික් විදිහට ඊටම ආකර්ෂණීය විදිහට මෙන්න මේ විදිහට අපිට රිසල්ට් එක බලා ගන්න පුළුවන් වෙනවා. හරි දැන් මේක ඩවුන්ලෝඩ් කරගන්න ඕන නම් දකුණු පැත්තේ උඩ තියෙන ඩවුන්ලෝඩ් අයිකන් එක උඩ ක්ලික් කරලා මේක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ වීඩියෝ එකට මියුසික් එකක් වුණත් ඇඩ් කර ගැනීමට හැකියාව තියෙනවා. ඒ ඇඩ් කරගන්නේ මෙතන මියුසික් කෙනෙකුට එකපාරක් ක්ලික් කරලා එතනින් ඇඩ් මියුසික් කෙනෙකුට යන්න. ඊට පස්සේ මේ පහලින් පෙන්නන සජෙස්ටඩ් යටතේ පෙන්නන ඕනම මියුසික් එකක් ඔයාලට ඇඩ් කරගන්නත් පුළුවන් වෙනවා මේ වීඩියෝ එකටම. හරි මම මේ විදිහට මේ වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරගන්නවා. ඔයාලට පුළුවන් ඔයාලගේ කැමති ප්‍රොම්ප්ට් එකක් ඇතුළත් කරලා ඉමේජ් එක නිර්මාණය කරලා ඒ ඉමේජ් එකම වීඩියෝ ප්‍රොම්ප්ට් එකත් ඇතුළත් කරලා වීඩියෝ බවට ක්‍රියේට් කරගන්න. මම හිතනවා ඔයාලට මේ වෙබ්සයිට් දෙකෙන්ම ඉතාම හොඳ ප්‍රයෝජනයක් ගන්න පුළුවන් කියලා. ඒ වගේම තමයි මේ වෙබ්සයිට් දෙකම අන්ලිමිටඩ් ෆ්‍රී භාවිතා කරන්නත් පුළුවන්.
හරි ඔයාලා මේ වීඩියෝ එකෙන් පොඩි හරි දෙයක් ඉගෙන ගත්තා පොඩි හරි දෙයක් ගත්තා නම් අපේ channel එක subscribe කරලා තියාගන්න කියලා පොඩි ඉල්ලීමකුත් කරනවා. එහෙනම් අපි අදට සමු ගන්නවා. ඔයාලට සුබ දවසක්.